මගේ සුදුමැණික මුලින්ම දළදා වහන්සේ වඳින්න ගියපු වීඩියෝ එක තමයි මං අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. Hi, welcome to my YouTube channel. සුබ දවසක් ඔයාලට. අද අපි මේ යන්නේ මගේ චූටි මැණිකට දළදා වහන්සේගේ ආශිර්වාදය අරගෙන එන්න. එයා නම් මේ වෙනකොට හොඳටම නිදාගෙනයි හිටියේ. අන්න ඉතින් දැන් එයා ඇහැරවගෙන පන්සලට යන්න තමයි අපි මේ හදන්නේ. මේ යනකොට අපිට හම්බෙච්ච යාළුවෝ දෙන්න. පැංචිවත් ඇහැරවගෙන මල් පහන් අරගෙන අපි මාලිගාව ඇතුළට ගියා. පුංචි කාලේ ඉඳලම මං එන්න ආසම තැනක් කොහෙද කියලා ඇහුවොත් මං කියන්නේ මාලිගාව කියලා. ඒකට හේතුව මම අද ඇවිල්ලා ආයෙ හෙට ආවත් මට එතන ආගිය තැනකට වඩා අලුත් තැනක් වගේ දැනෙන්නේ. ඉතින් මං ආසාවෙන් ඒ තැන රස විඳිනවා. මල් පහන් පූජා කරලා මගේ පැංචිට ආශිර්වාද අරගෙන එයා ආසම වැඩේට මං චුට්ටක් බිමින් තිබ්බා. මේමනම් එයා මුළු දවසම ඔතන්න වෙලා ඉඳීවි. පේනවනේ කොලන් ටික. මේ ඉන්නේ ඉතින් මගේ හබී කොල්ලා. ඔන්න ඉතින් අපි රාජෑතාවේමත් බලලා හිමින් එළියට එන්න පිටත් වුණා. බලන්න මේ පරිසරයේ තියෙන ලස්සන. ඇත්තටම අපිට යන්න වෙලාව ලං වෙලා තිබ්බත් හරිම ලෝභකමින් මං එළියට ආවා. ආයෙත් දවසක ඉක්මනින්ම මට මේ ගමන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි මං ඉතින් එළියට ආවේ. ඔන්න දැන් තාත්තිට හරිම හදිසි වෙලා. ඉක්මනින් දූත් අරගෙන කොහෙද යන්නේ බලන්නකෝ. පරදියෝ ටික දැක්කහම නම් මගේ මැණිකගේ මූණේ ලස්සන හිනාවක් ගියා. අද ඇත්තටම ලස්සන දවසක්. මං කිව්වනේ තාත්ති දුවයි ඉක්මනින් ආවා කියලා. මගේ පොඩි පැකට් එකකුත් අරගෙන මෙන්න මේ මාළුවෝ ටිකට කෑම දාන්න තමයි තාත්ති දුවයි ඉක්මනින් ආවේ. එයාගේ තාත්ති එයා බණ්ඩියේ ඉතින්ම කිව්වේ එයා සතුන්ට ආදරය කරන සතුන් හොඳට බලා ගන්න හොඳ දරුවෙක් කරන්න ඕනේ කියලා. මොකද එයාගේ තාත්ති සතුන්ට හරිම ආදරෙයි. ඉතින් අපි අපේ ගමනේ අවසානයට දැන් ඇවිත් ඉන්නේ. ඔන්න අපේ චූටි කාලේ මතක් වෙන්නත් එක්ක ගත්ත බොම්බයි මිටයි එකක්. පැංචිටත් ටිකක් දුන්නා. බලන්නකෝ යා මොකද කරන්න කියලා. හොඳට මොන දිහා නම් බලාගෙන ඉන්නවා. ඔන්න එයාට දුන්නාම ඔන්න එයාට පාළු. හැබැයි ඔන්න අන්තිමට එයා චුට්ටක් කෑවා. ඔන්න අපි ආයෙත් එනකොට තව තාරයාලයකුත් හිටියා. අපි පොඩ්ඩක් නිදහසේ වැව අයිනට වෙලා වාඩි වෙලා ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් අපි ගෙන්නම් සුබ දවසක් ඔයාලට. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. බුදු සරණයි.